හරි කතන්දරයට බහිමු මේ විස්තරයක් තියෙනවා ත්‍රිකෝණාංග සාම්‍ය කියලා. වෙන්නේ අහලත් ඇති වචනේ ත්‍රිකෝණ දෙකක්. හරිද? මේ විදිහට අපි ගන්න ත්‍රිකෝණ දෙකක් හරිද? මේකේ අංග සම වෙනවද කියලා පරීක්ෂා කරලා බලන එකට තමයි අපි කියන්නේ ත්‍රිකෝණාංග සාම්‍ය කියලා. දැන් මොනවද බං අංග කියන්නේ? දැන් ඇඟක අංග කියලා ගත්තොත් බං මේ ඇඟේ තියෙන කැලි ටික තමයි අංග කියන්නේ. දැන් වාහනයක බයික් එකක අංග කියලා ගත්තොත් ඒ වල තියෙන බයික් එකේ වාහනේ තියෙන කැලි ටික තියෙනවා. ඕක තමයි අංග කියන්නේ. හරිද? එතකොට අංග සම වෙනවා කියන්නේ ඔය තියෙන අංග ටික සමාන වෙන්න ඕනේ. දැන් සමාන වෙන්න තව එකෙක් ඉන්න එපා. උත් එක්ක උගේ අංගත් එක්ක සමාන වෙන්න ඕනේ කියන එක තමයි කියන්නේ. එතකොට මේක ගත්තොත් ත්‍රිකෝණයක. දැන් මොනවද ත්‍රිකෝණයක තියෙන අංග? ත්‍රිකෝණයක තියෙන අංග වර්ග දෙකයි බං තියෙන්නේ. හරිද? එකක් කෝණ තියෙනවා අනිත් එක පාද තියෙනවා. ත්‍රිකෝණයකට කෝණයි පාදයි තියෙනවා. ඉතින් ඔය අංග දෙක සමාන වුණා නම් හරිද? අපිට කියන්න පුළුවන් ත්‍රිකෝණේ අංග සමායතන තියෙනවා වර්ග බලනම්මනම් තියෙනවා. ඒ කියන්නේ අංග සාම්‍යදී මේ ටික සමාන වුණා නම් ඔය අංග සම්පූර්ණයෙන් සමාන වෙනවා කියලා අපිට කියන්න පුළුවන්. හරිද? එතකොට ත්‍රිකෝණේ මොන අංගද සමාන වෙන්නේ? දැන් අපි ඒක බලන්න ඕනේ. ත්‍රිකෝණයක බං දැන් අපි දැනගත්ත දැන් අංග සාම්‍ය කිව්වහම මොකද්ද වෙන්නේ? ත්‍රිකෝණයක තියෙන අංග ටික සම වෙනවා. නැත්තම් ත්‍රිකෝණේ තියෙන කෑලි ටික එකිනෙකාට සමාන වෙනවා. ඕක තමයි කියන්නේ. එතකොට ඉස්සලම් බලමු ත්‍රිකෝණයක කොහොමද එහෙම අංග සමාන වෙන්න පුළුවන් කියලා. හරිද? ත්‍රිකෝණයක බං එක විදිහක් පුළුවන්. දැන් මම මෙහෙම හිතන්නම්. හරිද? මම ගන්නවා කෝටු කෑලි දෙකක්. හරිද? මේ කෝටු කෑලි දෙකේ දිග මම දන්නවා. මේ කෝටු කෑලි දෙකේ දිග මම දන්නවා. මම දිග දන්න කෝටු කෑලි දෙකක් තමයි ගත්තේ. හරිද? ඊතහන් මේක සෙන්ටිමීටර් 3යි මේක සෙන්ටිමීටර් 6යි කියලා. 6ක් නේ අපි 4ක් වගේ ගන්න. හරිද? 4ක් නම් තව ටිකක් දිග් වෙන්නත් හරි. මේක සෙන්ටිමීටර් 3යි මේක සෙන්ටිමීටර් 4යි. මම මේ දිග දන්න කෝටු දෙකක් ගත්තා. අරගෙන මෙහෙම එක තැනකින් ওই විදිහට තිබ්බා. හරිද? එක තැනකින් ওই විදිහට තිබ්බහම හරිද? දැන් මට මේ කෝටු දෙක බං හිතහම මේක කෝටු දෙක කියලා. දැන් මට මේ කෝටු දෙක මේ විදිහට ඔන්නෝම වෙනස් කරන්න පුළුවන්. හරිද? එතකොට මේ මෙතන අපි මේ හැදෙන එක මොකද්ද මේ තියෙන්නේ? මේකට අපි කියන්නේ කෝණය කියන්නේ බං. මේක කෝණය කියලා දන්නේ නැති උන් ඉන්න විදිහක් නෑ බං. හරිද? එතකොට අපිට මෙන්න මේ දෙකේ මේ කෝණය වෙනස් කරලා මේ කෝටු දෙක එහෙම කරන්න පුළුවන්. හරිද? දැන් මේ පෑන් දෙක බං මේ මම මෙහෙම කරා කියලා පෑන් දෙකේ දිග වැඩි වෙන්නේ නෑනේ. මේ පෑන් දෙක මෙහෙම. ඒ වගේ තමයි මේ කෝටු දෙක මෙහෙම. මට වෙනස් කරන්න පුළුවන් මේක. හරිද? දැන් මම කරන්නේ හරි මම කෝටු දෙක දිගක් දන්නවනේ. මම මේ කෝණෙත් එක දිගකට තියාගන්නවා. හරිද? මේ කෝණෙත් එක කෝණෙත් එක අගයකට මම තියාගන්නවා. හරිද? කෝණේ එක අගයකට තියාගත්තා. ඔන්න දැන් මෙහෙම කරලා මොකක් කරේ ඉතහන් යා මොකක් කරේ තව මොකක් කරේ ක්ලෑම්ප් එකක් කරේ ගහලා මොන කේල් මලක් කරේ ගහලා දැන් මේක සෙට් කරලා දෙනවා. හරිද? ඉතහන් මෙහෙම ඕම් නට්ටයක් ගෙවුවා. දැන් මේක කොහෙවත් කැරගෙන්නේ නැහැ. හොඳට අද කරලා දෙන්න. දැන් මට කියහන් මට කවුරු හරි කියනවා දැන් මෙහෙම එකක් තියෙනවා මේක ත්‍රිකෝණයක් කරන්න මේක සම්පූර්ණ කරන්න කියලා. මෙහෙම තියෙන එක මට කවුරු හරි කියනවා උඹ මේක ත්‍රිකෝණයක් කරන්න කියලා. මට තියෙන එකම විසඳුම මෙන්න මෙතනින් තව ඉරක් ගහන එක. නැත්නම් කෝට්ටක් කිව්වොත් මෙතනින් තව කෝට්ටක් තියෙනවා. හරිද? මට මේ කෝට්ට දැන් මේක ත්‍රිකෝණයක් කරගන්න මම මේ කෝට්ට තෝරගනිද්දී මට කිසිම විසඳුමක් නැහැ මේ දිගට හරියන කෝට්ටක් ගන්නවා මිසක් මේකේ ආයේ දිග වෙනස් කරන එක මට කිසිම මේ choice එකක් නැහැ. මට තියෙන එකම විදිය තමයි මේ කෝට්ට ගන්න. මේ දිග ඇරෙන්න මට වෙන කෝට්ටක් ගන්න බැරි. දැන් මේ දිගට වැඩිය වෙන කෝට්ටක් ගත්තොත් මොකද වෙන්නේ? ඔහොම තියෙනවා. හරිද? එතකොට ඒක හරියන්නේ නැහැ. ඒ කතාව හරියන්නේ නැහැ. දැන් මට මේ දිගට වැඩිය අඩු කෝට්ටක් ගන්න කිව්වොත් ඔහොම තියෙනවා. දැන් ඒතකොට ත්‍රිකෝණයක් වෙන්නේ. දැන් මට ත්‍රිකෝණයක් කරන්න මේ දිගට ඇරෙන්න ගන්නවා මිසක් මට වෙන ක්‍රමයක් නෑම නේද? මේ දිග ගන්න වෙන මට වෙන ක්‍රමයක් නෑ ත්‍රිකෝණයක් හදන්න. ඒ කියන්නේ මොකක් හරි දැන් මේ කෝණෙත් අපි දන්නවනේ මම මේ කෝණේ දාන්නම්
අංශක 50ක් කියලා. හරිද? මම අංශක 50කට තියලා තමයි මේක සෙට් කරේ. දැන් මේක හෙලවෙන්නේ නැහැ. ඔහොම සෙට් කරාම මම පාද දෙකකුයි කෝණෙකුයි තියලා මෙහෙම සෙට් කරාම බං මට මේක තියනවා ඇරෙන්න වෙන විසඳුමක් නෑනේ. දැන් මට හිතහම් මේ වගේ තව එකක් අච්චුවන්න. ඒ කියන්නේ මේ වගේම තව විදිහකට මම සෙට් කරා. මොකද්ද කරේ මේ විදිහටම මම මේක රූපේ පොඩි වෙයි උනාට එකම සයිස් එක කියලා හිතන්න. මේකත් සෙන්ටිමීටර් 3 වෙලා හරිද? මේක සෙන්ටිමීටර් 4 වෙච්ච එකක් දැන් මම ආයෙ සෙට් කරනවා. දැන් මේක එක තැනක සෙට් කරලා තියෙන්නේ මම ආයෙ තව තැනක සෙට් කරනවා. හරිද? දිග එකමයි මේ රූපේ පෙනුමට පොඩි වුණාට දිග එකමයි. හරිද? දැන් මට මෙතනදි තියෙන්නේ මේ විදිහට මේක සෙට් කරන්නම විතරයි නේද? තේරෙනවා නම් මේ වෙන්නේ. අපි හිතමු මේකේ දිග සෙන්ටිමීටර් 5යි කියලා. හරිද? මේකේ දිග සෙන්ටිමීටර් 5යි කියලා. හරිද? දැන් මේක දැන් මට සෙන්ටිමීටර් 5 එකක් විතරනේ ගන්න පුළුවන්. මට මෙතනටත් ගන්න පුළුවන් සෙන්ටිමීටර් 5 එකක් නේද? මෙතනටත් ගන්න පුළුවන් මට සෙන්ටිමීටර් 5 එකක් නේද? ඒ කියන්නේ මම මේ විදිහේ සෙටප් එකක් හැදුවොත් මට මේක ආයෙ විසඳුමක් නෑ. මට මේ දිගම ගන්න ඕනේ නේද? දැන් ඕකේ අනිත් පැත්ත හිතන්න. ත්‍රිකෝණයක මේ විදිහට පාද දෙකකුයි මේ විදිහට කෝණෙකුයි සමාන වුණොත් ත්‍රිකෝණ දෙකක මේ පාද දෙක සමානලා තියෙනවා. මෙතනත් පාද දෙක සමානලා තියෙනවා. කෝණේ සමානලා තියෙනවා. ওই විදිහට සමාන වුණොත් මේක අනිවාර්යයෙන්ම සමාන වෙන්න ඕනේ නේද? ඒක තේරෙනවා. ওই විදිහට සමාන වුණොත් මේක අනිවාර්යෙන් සමාන වෙන්න ඕනේ නේද? ඒ කියන්නේ මට පුළුවන් නේ බං ත්‍රිකෝණ දෙකක කෝණ දෙකකුයි පාද දෙකකුයි කෝණෙකුයි සමාන කරලා එහෙනම් ඒක එහෙම සමාන වෙනවා නම් එහෙනම් මේ ත්‍රිකෝණ දෙකේ අංග සියල්ල සමානයි කියලා පෙන්වන්නේ. කියන්නේ මේ ත්‍රිකෝණ දෙක නිකන් නියුන් සහෝදරයෝ දෙන්නෙක් වගේ කියන්න පුළුවන්කමක් ලැබෙනවා නේද? ඕම් වුණාම අපි ඕකට කියනවා මොකද්ද? පාද දෙකකුයි කෝණෙකුයිනේ බං ආරේ. පා අවස්ථාව යටතේ මේ ත්‍රිකෝණ දෙක අංග සම වුණා කියලා. පා අවස්ථාව යටතේ මේ ත්‍රිකෝණ දෙක අංග සම වුණා කියලා. හරිද? එතකොට ওই කතාව වුණ තමයි. එතකොට දැන් මෙහෙමයි. මේක අපි මෙහෙම මේවා කරාට මේ කෝණේ බං ඕනම තැනක ওই කතාව කොහොමයි. ඒ කියන්නේ දැන් මෙතන වෙලා තියෙන්නේ පාද දෙක මැද්දේ කෝණයක් ඇවිල්ලානේ. දැන් මේකෙදි අපි කරේ අපි සෙටප් එකක් හදාගෙන මම උඹට කියලා දෙන්න ඉඳලා සෙටප් එකක් හදලා එහෙනම් මෙතනින් තියන්න ඕන පාදේක. දැන් අපිට ගණන් වලදී දෙන්නේ බං තනිකර ත්‍රිකෝණයක් ඇවිල්ලා පාද දීලානේ. හරිද? දැන් අපි තනිකර ත්‍රිකෝණයක් කරමු. මෙහෙම වැඩ. දැන් මෙහෙම පාදයක් තියෙනවා. හරිද? පාදයක් දීලා කියනවා මේ පාදේ අපි දන්නවා. දැන් මේ ඉස්සල්ලා වුණේ පාද දෙකක් අතර කෝණයක් තිබ්බ එක. පාද දෙකකුයි ඒ දෙක මැද්දේ තමයි කෝණය. දැන් බලමු වෙනස් විදිහකට එනවා කියලා. අපි පාදයක් දන්නවා. හරිද? පාදයක් දන්නවා. අපි හැබැයි කෝණයක් මේ අනිත් පාද දන්නේ මෙතන කෝණය විතරයි දන්නේ. කෝණය අපි දාමු අංශක 40ක් කියලා. කෝණය විතරයි දන්නේ. අපි දන්නේ එතනට එන පාද දිග කොච්චරද කියලා. හරිද? පාද දිග කොච්චරද දන්නේ. අපි තව පාදයක් දන්නවා. අපි දන්න පාදේ කොහෙද තියෙන්නේ? දැන් පාද දෙකේ කෝණෙකුනේ. දැන් කෝණේ දන්නවා, පාදයක් දන්නවා. අනිත් පාදේ මේ පැත්තට තියෙන කියලා දාන්න. හරිද? අනිත් පාදේ නැත්තම් මේ විතර. පාදයයි කෝණේ දන්නවා. දැන් කෝණයක් දන්නවා නම් පාද දිග දන්නේ නැත්නම් අපි මේ වගේ කඩේක් යදගමු. කොහොම කඩේක් යන්දොත් ඒ කියන්නේ මේ පාදේ මේ කඩේර දිගේ යන්න ඕනේ. මේ කඩේර ඇතුලේ කොහේ හරි තියෙන්න ඕනේ. ඊට පස්සේ මම දන්න දිග පාදයක් ගන්නවා. දිග දැන් මේක 4යි මම ගන්නවා සෙන්ටිමීටර් 5ක විතර පාදයක්. නැත්තම් අපි හිතමු සෙන්ටිමීටර් 5ක විතර කෝට්ටක්. මම මෙතනින් සෙට් කරලා මේක මේ විදිහට ඔන්නෝම වැනෙන්න පුළුවන් විදිහට තද කරන්න නැතුව තියෙනවා. හරිද? මේක මේ විදිහට වැනෙන්න නැතුව තද කරන්න මේ වැනෙන්න මේ කියන්නේ හයි වෙන්නේ නැතුව මේ විදිහට වැනෙන්න පුළුවන් වෙන්න තද කරන්න නැතුව තියෙනවා. දාලා උන් කොට්ට එල්ලනවා. දැන් සෙන්ටිමීටර් 5ක කොට්ට මෙච්චරක් දිගයි කියන්නේ. හරිද? මෙච්චරක් දිගයි. දැන් මේ කෝට්ට මේ විදිහට එල්ලෙද්දී ඕක කොහොම ගිහිල්ලා මෙන්න මේ ගිහිල්ලා මෙන්න මෙතන ගෑවෙන තැන එනවා නේද?
මේ කෝට්ට ඔහොම ගිහිල්ලා මේ කඩේදී ගෑවෙනවා එක තැනක. හරිද? ඔන්න සෙන්ටිමීටර් 5 මේ කඩේ එක තැනකදී ගෑවුණා. දැන් මොකද්ද වෙන්නේ? අපිට ත්‍රිකෝණය හදාගන්න ඕනේ. මොකද්ද කියන්නේ? මේක සෙන්ටිමීටර් 4යි. කෝණයක් දන්නේ. ඒ හින්දා ඒ කෝණය එන විදිහට අපි නිකන් ඉරක් ඇඳලා තියාගන්නවා. මෙතනින් කෝට්ටක් කියලා ඔහොම එල්ලෙන්න තියලා මේක දැන් මෙතන කොහොම හරි අංශකාතරී ත්‍රිකෝණයක් හැදෙන විදිහට මේක හදාගන්න ඕනේ. මේක මේ විදිහට අරන් එනවා. ඕන්න එතකොට මෙතන ගෑවෙන්න එනවා. එහෙනම් මෙතන ගෑවෙන්න තියෙන දිගට අපිට මේ පාදේ තියාගන්න පුළුවන් නේද? එතකොට ඔය විදිහේ තව අච්චුවක් මම ගැහුවොත් ඔය කතාව මෙතනටත් එනවා නේද? තේරෙනවා කියලා හිතනවා. හරිද? එතකොට මේක මේ ලොකුවට තේරුම් ගන්න අවශ්‍යත් නැහැ. හරිද? මේ සරලවම නිකන් ත්‍රිකෝණය ඇතුලේ කෝණ දෙකකුයි මේ කෝණෙකුයි පාද දෙකකුයි තියෙනවා නම් ඒක අංග සම වෙනවා කියන එක මතක තියාගත්තා නම් ඇති. මේක නිකන් අර කොහොමද එහෙම වෙන්නේ වගේ එකක් තියෙන කෙට්ට මේක හොඳයි. හරිද? එතකොට මේ විදිහට අපිට ඒක හදාගන්න පුළුවන්. එතකොට එතනදී කෝණේ කොහොමද ආවේ? පාදේ මේකයි තියෙන්නේ කෝණේ පැත්තක තියෙන්නේ. හැබැයි කතාව අපිට අපේ ගත්ත විදිහට අපිට මේ වෙනසක් වුණාද? නෑනේ මෙතනත් මේ අච්චුව මේ විදිහට ගහුවොත් තව ත්‍රිකෝණයකටත් ඒකමයි නේද වෙන්නේ. ඒ විදිහටම හැදෙනව නේද මේ අච්චුව ගහුවොත්. මොකද මෙහෙම පාද දාලා කෝණයක් දන්නේ නැහැ. නිකන් කඩේකට දාලා මේ මෙතනින් එල්ලෙන්න දැන්. ගානට මෙතනින් සෙට් කරනවා නේද ඔය වැඩ ටික කරන්න. එතකොට මොකක්ද උතනදී අපිට කියන්න පුළුවන්? ත්‍රිකෝණ දෙකක බං කෝණයකුයි පාද දෙකකුයි සමාන වුණොත් හරිද? ත්‍රිකෝණයකුයි කෝණ දෙකකුයි සමාන මේ ත්‍රිකෝණයක පාද දෙකකුයි කෝණයකුයි සමාන වුණොත් අපිට කියන්න පුළුවන් ඒ ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා. හරිද? මේක 4ක් දාගත්තොත් මේක 5ක් දාගත්තොත් මෙතන 40යි නම් මෙතන 4ක් දාගත්තොත් මෙතන 5ක් දාගත්තොත් මේක නිකම්ම කීයක්ද? 6ක් විතර දාන්න. හරිද? මේක නිකම්ම මෙතනත් 6යි කියලා අපිට ගන්න පුළුවන්. හරිද? දැන් පාකෝපා කියන අවස්ථාවට නේද ඕනේ. දැන් බලමු ඕක කොහොමද සාධනයක් විදිහට ඔප්පු කරන්නේ කියලා. හරිද? කොහොමද බලමු සාධනයක් විදිහට ඔප්පු කරන්නේ. සාධනය කියන්නේ බං ඔය දැන් ගොඩක් කියමු සාධනය කියන එක පටල ගන්නවා. හේතුව මම දන්නේ සාධනය කියන්නේ මෙහෙම වැඩක් බං. හරිද? දැන් අපි ගාන හදද්දි මේක මේ විදියට හදන්න ඕනේ. දැන් ඉස්සෙල්ලා මොකද්ද මම කරන්නේ? ගානක් දෙනකොට අපිට දෙනවා ඔන්න අපි ගාන කියනවා. එතකොට අපි ඔළුවට එනවා මොකද්ද කරලා පෙන්වන්න ඕනේ කියලා. අපි ඔළුවට එනවා මොකද්ද කරලා පෙන්වන්න ඕනේ. දැන් ත්‍රිකෝණ දෙකක් අංග සම කරන්න කියලා ඔයාලට දෙන ගානක මොකද්ද ඔයාලට කරන්න තියෙන්නේ? ත්‍රිකෝණ දෙක අංග සම කරන්නේ. එතකොට ඒක නේද ඔයාලා කරන්නේ? ඒක තමයි අපි කරලා පෙන්වන්නේ. ඒකට තමයි කියන්නේ සාධනය කළ යුත්තේ. අහලා ඇති සාක යූගිය. සාධනය කළ යුත්ත. එහෙමත් නැත්නම් ඔබට කියනවා සාධිතය කියලා. සාධිතය කියන්නේ මොකද්ද සාධනය කරලා පෙන්වන්න ඕනේ කියලා තමයි ඔය අහන්නේ. හරිද? එතකොට දැන් ත්‍රිකෝණ දෙකක් නම් අංග සම කරන්න හිතන්න ABC ත්‍රිකෝණයයි XYZ ත්‍රිකෝණය කියලා. අපි ලියනවා මොකක්ද අංග සම කරන්න තියෙන්නේ? සාධනය කළ යුත්ත මොකද්ද? ABC ත්‍රිකෝණය හා XYZ ත්‍රිකෝණය අංග සම බව. ඔන්න සාධනය කළ යුත්තේ ලියන. ඕක තමයි ඉස්සල්ලාම ලියන්න තියෙන්නේ. හරිද? ඊට පස්සේ බං මොකද්ද මේක හැමතිස්සෙම වෙන්නේ සමහර දේවල් වල තියෙන්නේ. හරිද? ඒක මේකේ එන්නේ නැති හින්දා අපි ලියන්නේ නැහැ. මේක එන තැනකදී මම ආයෙත් මේ වගේම පැහැදිලි කරන්න. හරිද? අපි ඊළඟට ලියනවා බං ප්‍රමේය කියලා එක. ඒ කියන්නේ සාධනය කළ යුත්තේ කියලා මේක මෙහෙමයි ලියන්නේ බං. හරිද? මේක මේ විදිහට කියන්නේ මේ දැන් උඹලා කොලේකනේ හදන්නේ මේ පැත්තකින් දැන් සාධනය කළ යුත්තේ කියලා ලියනවා. හරිද? මොම එකක් දාන්න. හරිද? අර කතන්දරේ ලියනවා. ඊළඟට ලියනවා බං ප්‍රමේය. මේකෙදි එන්නේ නැහැ. දැන් සමහර ඒවා තියෙනවා බං ඒ සාධනය කරන් යන්න ප්‍රමේයක් තියෙනවා. හරිද? ඒ කියන්නේ මේ ගාන යන්නේ මොන ප්‍රමේය අස්සේද කියලා. දැන් මේ ප්‍රමේයවල මොනවද තියෙන්නේ? දැන් ත්‍රිකෝණ වල ගත්තොත් එහෙම මොනවද? මේවා තියෙනවා පයිතගරස් ප්‍රමේය තියෙනවා. එතකොට දැන් අපි ගාන හදාගෙන යද්දී අපිට ඕන ඔයක පයිතගරස් ප්‍රමේය යටතේ නම් මේ ගාන හැදෙන්නේ මේ සාධනය හැදෙන්නේ
අපි ප්‍රමේයට ලියනවා මේක පයිතගොරස් ප්‍රමේය වචනේ ලියලා පෙන්නනවා මෙහෙම. මොකද්ද කර්ණපාදයේ වර්ගය සමානයි අයිතුරු පාද දෙකේ ඊතුරු පාද දෙකේ වර්ගවල එකතු කියලා. ඒ ගානට අවශ්‍ය වෙන ප්‍රමේය මෙහෙම ලියලා පෙන්නනවා. ඒක තමයි ප්‍රමේය කියන්නේ. දැන් මේකෙදි එහෙම එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. හරිද? ඉඳ ප්‍රමේය මම තියෙනවා. ඊළඟට බං ආයේ ඔය ප්‍රත්‍යක්ෂ තියෙනවා නේද? ඔය ප්‍රත්‍යක්ෂ කතන්දර මම කලින් වීඩියෝ එකේ කිව්වා ප්‍රත්‍යක්ෂ කියන්නේ අපි ඒක ඔප්පු කරන්න යන්නේ නැහැ. ඒක එහෙමයි කියලා පිළි අරගෙන අපේ ගණන් ටික හදාගෙන යනවා. ප්‍රත්‍යක්ෂ මොනවද තිබ්බේ අනුරූපකත් කෝණ කතන්දර. ඒ වගේව තියෙනවනේ. එතකොට දැන් මේකට ප්‍රත්‍යක්ෂයක් එහෙම තියෙනවා නම් මේ ගාන හදන්න ප්‍රත්‍යක්ෂයක් ඕන වෙනවා නම් ඒ ප්‍රත්‍යක්ෂ මෙතන ලියන්න. අනුරූප නම් අනුරූප කෝණ සමාන වෙන මොකද්ද සරල රේඛා දෙකක මොකක් හරි උඹලගේ වචනේ ලියහම් බං ඒක. කියන්නේ ප්‍රමේයක් බං කටපාඩම් කරන්න එපා. උඹලා දැනගන්න ඕනේ ප්‍රමේයේදී මොකද්ද වෙන්නේ කියලා. ප්‍රමේය මොකද්ද වෙන්නේ කියලා හිතාගත්තා නම් උඹලට ඒක වචනෙන් කියන්න පුළුවන්. එතකොට මෙතන මේ කතන්දරේ ඔහොම ලිව්වනම් හරි. ඊළඟට මොකද්ද තියෙන්නේ? දැන් තියෙන්නේ සාධනය කරගෙන යන්න. හරි. දැන් තියෙන්නේ සාධනය කරගෙන යන්න. දැන් මම ත්‍රිකෝණ දෙකක් ලියන්නම් මේ විදිහට අඳින්නම්. හරිද? මේම ත්‍රිකෝණයක් අඳින්නම්. මේ පාද දිග සෙන්ටිමීටර් 3යි කියලා කියන්නම්. මේ පාද දෙක සමානයි කියලා කියන්නම්. මේ එක පාදයක් සෙන්ටිමීටර් ඊයක්ද? 4ක් කියලා දාන්නම්. මේක ඍජු කෝණයක් කියලා දන්නවනේ බා. ඍජු කෝණයක් කියලා දන්නවා. මේක ඒ ඍජු කෝණය වැඩන්නේ අපි මේකට දාමු අංශ 40යි. හරි. අංශ 40යි නැත්නම් 45යි ඕම මොකක් කරේ දාමු. හරිද? මෙතනක් දාන්නවා අංශ 45යි. හරිද? හරි. දැන් මොකද්ද කරන්න තියෙන්නේ? මේ ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා පෙන්නන්න. හරිද? මෙතනින් දැම්මොත් ABC කියලා A B C D කියලා සාධනය කළ යුත්තේ මම ලියනවා. ABC ත්‍රිකෝණය හා ACD ත්‍රිකෝණය අංග සම බව නැත්නම් අංග සම වෙන බව හරි මොකක් කරේ. උලට හදන්න ඕන දේ වචනෙන් කියාගන්න තේරෙනවනේ බා. සිංහලනේ. එතකොට ඒක මෙතන ලියන්න තියෙන්නේ. හරිද? මා දෙයක් නැහැ. දැන් සාධනය කළ යුත්තේ මොනවද කරන්නේ? අපිට දැන් මේක ඒ විදිහට සාධනය කරන්න මොනවද අපිට ඕන? මොකක්ද දැන් සාධනය කරද්දි වෙන්නේ? දැන් මේක අංගසම කරන්න තමයි යන්නේ. මේක අංගසම කරන්න නම් මොනවද වෙන්න ඕනේ? මේ අංග සමාන වෙන්න. අර මුළු ඔක්කොම අංග සමාන වෙනවා වෙන්න නම් මේ අංග සමාන වෙන්න ඕනේ කියලානේ අපි කරේ. එතකොට මේ අංග මොන අංගද සමාන වෙන්න ඕනේ කියලා ලියනවා. දැන් උදාහරණයක් විදිහට පාද දෙකක් සමාන වෙන්න ඕනේ. ඒ පාද සමාන වෙන්න ඕනවට ලියන. මොකද්ද? BC පාදය සමානයි CD පාදයට. BC පාදය සමානයි CD පාදයට. ඇයි උඹලා ඇයි එහෙම කිව්වේ? BC පාදය කොහොමද CD පාදයට සමාන වුනේ? මේක ගානේ දීලා තියෙනවා. උඹලට දීලා තියෙනවා සමානයි කියලා ගාන දීපු එක උඹලට කියලා තියෙනවා මේක සමානයි කියලා. මේ වගේ එකක් දාලා ඇයි මේක ආවේ කියලා හේතුව ලියනවා වරහණක් ඇතුලේ. මොකද්ද? මේක ගානේ දීපු හින්දා. දැන් මේක ගානේ දීපු හින්දා කියන එක මෙතන ලියන්නේ කොහොමද? මොකද්ද ලියන්නේ? දත්තය. දත්තය කියලා කියන්නේ මේ දත්තය කියලා එකක් මේ ලියන්නේ බං ගානට අපිට දෙන ඒවා. නැත්තම් දී ඇත කියලා ලියන්නත් පුළුවන්. දී ඇත ලියන්න පුළුවන් නැත්තම් දත්තය කියලා ලියන්න පුළුවන්. දත්තය කියලා කියන්නේ අපිට ගානේදී දීලා තියෙන. හරිද? ඒ කියන්නේ අපිට ආයේ ඔප්පු කර කර හොයන්න දෙයක් නැහැ. මේක මෙහෙම වෙනවා, ඒ හින්දා මෙහෙම වුණා, ඒ හින්දා තමයි මේක සමාන වුනේ කියලා කියන්න දෙයක් නැහැ. කෙලින්ම ගානේ දීලා තියෙන හින්දා දත්තය කියලා ලියනවා. හරි. ඊළඟට දැන් බලහන් මේ ත්‍රිකෝණ දෙකටම එක පාදයක් නේද තියෙන්නේ. මේ ත්‍රිකෝණ දෙකටම එක පාදයක් තියෙන. එකම පාදයක තමයි දෙපැත්තේ ත්‍රිකෝණ දෙක තියෙන්නේ. ඒ කියන්නේ බං මේ දෙන්නටම මේ පාදය පොදුයි. මේ දෙන්නටම මේ පාදේ පොදුයි. AC පාදය මේ ත්‍රිකෝණ දෙකටම පොදුයි. අපි AC සමානයි AC කියලා ලියන්න අවශ්‍ය නැහැ. මොකද්ද කරන්නේ? AC කියලා ලියලා ඒකට හේතුව දානවා මේක පොදු පාදේ කියලා. මොකද්ද හේතුව? පොදු පාදේ. BC සමානයි CD වුණා ඒක දත්තයක් හින්දා. AC මොකද්ද? පොදු පාදයක් වුණා. ඒ හින්දා අපි ලියුවා AC කියන්නේ හරි පොදු පාදේ.
මෙතන කරන්නේ අපි ගාන හදාගෙන යන විදිහ අපේ මොලේ ඇඳෙන විදිහ මේක කියවනවා වගේ වැඩ. මොකද්ද කරන්නේ අපේ මොලෙන් ඔන්න කිව්වා BC = CD මොනවද ගාන දීලා තියෙන්නේ. AC මොනවද දෙන්නා AC දෙන්නට පොදු. එහෙනම් ඒක ගන්න පුළුවන්. එහෙනම් AC පොදු කරා. දැන් මොකක්ද ඊළඟට ඕනේ? ඊළඟට ඕනේ කෝණය. මොකද්ද? ඔන්න ගානේ සමානයි කියලා දීලම තියෙනවා. එතකොට එතනත් මොකද්ද වෙන්නේ? ABC කෝණය සමානයි ACD කෝණය. එතනත් මොකද්ද වෙන්නේ? දත්තය. ඒකත් දත්තය. ඕක දීලා නැතුව හරිද? ඕක දීලා නැතුව මෙහෙම වුණොත් මේක 45යි කියලා දීලා තියෙනවා. හරිද? මෙතන විතර 45 කියලා තියෙනවා. මෙතන 45 කියලා දීලා නැහැ. මට කියනවා මේක සමදීපාද ත්‍රිකෝණයක් කියලා. සමදීපාද ත්‍රිකෝණයකදී මොකක්ද උනේ? මේ සමදීපාද මේ සමාන වෙච්ච පාද දෙක යට තියෙන මෙන්න මේ කෝණ දෙක සමාන වුණා නේද? මේක 45යි කියලා මට කියන්න පුළුවන් මේක සමදීපාද ත්‍රිකෝණයක් උනේ. මේක 45යි කියලා මට කියන්න පුළුවන් ඇයි ඒ සමදීපාද ත්‍රිකෝණයක් උනේ. එතකොට කොහොමද මේක සාධනයට ඔබන්නේ? කොහොමද කරන්නේ? ඉස්සෙල්ලාම අපි කියනවා මේක 45යි කියලා. ඇයි අපි 45යි කියන එක දැන් හිටියේ ඉස්සෙල්ලා කියනවා මේක 45යි කියලා. මොකද්ද කරන්නේ? ඉස්සෙල්ලාම කියනවා මේක වෙන පාටකින් ලියන්න මේක 45යි කියලා. උඹලා සාධනය කරද්දී ඔක්කොම එක පාටින් ලියහම මේක ප්‍රශ්න නැහැ. මම මේ උඹලට තේරෙන්න කියන්නේ. හරිද? ADC කෝණය සමානයි අංශක 45යි. ඇයි මොකද්ද? ඒක මෙහෙම ලියන්න ඕනේ. සමදීපාද කියන්නේ ත්‍රිකෝණේ නමම දාලා ලියන්න ඕනේ. ඇයි ABD ත්‍රිකෝණය සමද්විපාද නිසා. ඇයි ABD ත්‍රිකෝණය සමද්විපාද නිසා. Oh shit. Here we go again. තේරුණාද? දැන් මොකක්ද වෙන්නේ? සමදීපාද නිසා ඔන්න කියනවා ABC කෝණය සමානයි ADC කෝණය. හරිද? මෙතනදී මේකට ආයේ මේක හේතුවක් මේ ලියන්න ඕනේ. මේක ලියපු හින්දා එම නිසා කියලා ඔහොම 33ක් දාන්න පුළුවන්. තේරුණාද? මේ එම නිසා කියලා තමයි මේ 33ක් දාන්නේ. මේක දාන්නේ ඒ නාරියට මේ 33ක් ආවනම් හරි බං මෙච්චර ඒවා හිතන්න එපා. මොකක්ද උනේ? මේක නිකන් කියවගෙන යමු BC සමානයි CD වුණා. දත්තයක් දියනවා. AC මොකක්ද? පොදු පාදයක්. ADC සමානයි 45යි. ඇයි ABD සමදීපාද ත්‍රිකෝණයක් නිසා ඒ හින්දා මේ එම නිසා ABC සමානයි ADC. එතකොට මේකට ආය හේතුවක් ලියන්න ඕනේ නැහැ. ආය හේතුවක් ලියන නම් ආයත් ලියන්න වෙන්නේ උඹලට මේක සමදීපාද නිසානේ. හරිද? ආයත් ලියන්නේ සමදීපාද ත්‍රිකෝණයක් කියලා. දැන් මෙතන ඒක ලියලා තියෙන්නේ 45 උනේ ඇයි කියලා ලියලා තිනවා. ඒ හින්දා මේක ආව කියලා ලියලා තියෙනවා. පැහැදිලි කියලා හිතනවා. හරිද? ඊළඟට මොකක්ද වෙන්නේ? දැන් අවශ්‍ය තුනාවා. දැන් උඹලා දන්නවා මේක අංග සාම්‍යයි කියලා. මොකක්ද ලියන්නේ? මෙතන ලියනවා පේන්න ඕනේ. හරිද? මොකක්ද ලියන්නේ? ABC ත්‍රිකෝණය අංග සමයි කියලා ලියද්දි ඉරි 3ක් ගන්නවා. අංග සමයි කියලා කියද්දි ඉරි 3ක් ගන්නවා. මොකේද අංග සම? ADC ත්‍රිකෝණයට. කොහොමද උනේ? පා අවස්ථාව යටතේ. මොකද්ද? සාධනයකල උත්තෝන් තියෙනවා. ප්‍රමේයවල මෙතන නෑ. ඒම අවුලක් නෑ. ප්‍රත්‍යක්ෂෙකුත් නෑ මෙතන ලොකුට ගන්න. සාධනය මොකද්ද? BC සමානයි CD ප්‍රත්‍යයක් දුන්නා. AC පොදු පාදය AD සමානයි 45යි සමදීපාද ත්‍රිකෝණ නිසා ඒ හින්දා ABC සමානයි ADC වුණා. හරි. දැන් මොකද්ද? පාද දෙකකුයි කෝණෙකුයි තියෙනවා. ඒ හින්දා ABC ත්‍රිකෝණේ ADC ත්‍රිකෝණේ අංග සම වුණා. මොකේ යටතේද? පාකෝපා අවස්ථාව යටතේ. හරි. පාකෝපා තේරුණා කියලා හිතනවා. පාකෝපා හරිද වෙන කුණුහරුප කියන්න එපා. පෞසිද්ධ වෙයි.
ඊළඟ කතන්දරයට යමු. ඊළඟ කතන්දරය මොකද්ද? පාද 3ක්. හරිද? උඹලා වෙසක් කූඩු හදනවානේ. උඹලා වෙසක් කූඩු හදද්දී තරුවේ වෙසක් කූඩු හදන්න දාන්න තරුව හදද්දී උඹලා මොකද්ද කරන්නේ? එක සමානව කෝටු ටිකක් කපාගෙන යනවා. කපාගෙන ගිහිල්ලා මේ විදිහට ත්‍රිකෝණ හදනවා. හරිද? දැන් උඹලා ත්‍රිකෝණ හදද්දී ත්‍රිකෝණ හදන එක එක සයිස් වලට හැදෙනවද? මේ හරියට කැපුවා නම් මේ ත්‍රිකෝණ ඔක්කොම එකම සයිස් එකට නේද හැදෙන්නේ? මේ ත්‍රිකෝණේ තව ත්‍රිකෝණයක වෙනස් වෙන්නේ නැහැ නේද? ආන් ඒකින්ද අපි කියනවා මේ ත්‍රිකෝණ දෙකක පාද තුනම සමානයි නම් හරිද? පාද තුනම සමානයි නම් මේක A කියලා ගත්තොත් මේක දැන් පාද තුනම මේ කියන්නේ එකක පාද තුන මේ විදිහට සමාන වෙන්න ඕනේ නැහැ. මේ පාද තුන වෙනස් වෙන්න පුළුවන් කියන්නේ මේ ABC වගේ දිග තුනක් වෙන්න පුළුවන්. ඒ තුනම ඒ දිගවල් තුනම තවත් ත්‍රිකෝණයක තියෙනවා නම් හරිද? ඒ දිගවල් තුනම තවත් ත්‍රිකෝණයක තියෙනවා නම් අපිට කියනවා මේක පා අවස්ථාව යටතේ අංග සම වුණා කියලා. ඇයි ඒ පාද තුනක් සමාන වෙලා තමයි අංග සම වුණේ. කලින් එක මොකක්ද උනේ? පාද දෙකකුයි කෝණෙක. එතකොට ඒකට ආව අපිට පාකෝ පා කියලා. මේක පාද තුනක් සමාන වෙලා ආවා. ඒ හින්දා පා කියලා කියනවා. තේරුණා කියලා හිතනවා. බලින් එකම ගන්න. මේ විදිහට ත්‍රිකෝණයක් අඳිනවා. මෙතනින් ඕම එනවා. හරිද? මට කියනවා මේක සමද්විපාද ත්‍රිකෝණයක් කියලා. සමද්විපාද ත්‍රිකෝණයක් කියලා කියනවා. මේක ලම්බකයි කියලා කියනවා. මේකේ දිග කියනවා මට සෙන්ටිමීටර් 5යි කියලා. මේකේ දිග සෙන්ටිමීටර් 3යි කියනවා. මේකේ දිග සෙන්ටිමීටර් 4යි කියනවා. හරිද? දැන් මේකත් සමානයි. මෙතන සෙන්ටිමීටර් 4ක් වෙනවා. දැන් මොකක්ද වෙන්නේ? ඉස්සලම ලියනවා සාධනය කළ යුත්තේ. සාධනය කළ යුත්තේ මම දානවා ABC කියලා. ABCD. සාධනය කළ යුත්තේ මොකද්ද? ABC ත්‍රිකෝණය හා ADC ත්‍රිකෝණය අංග සම බව. හරි. මොකුත් ප්‍රමේය කතන්දර නැහැ. එලිමෙන්ට් තියෙන සාධනය. හරි. සාධනයට එනවා. මොකද කරන් තියෙන්නේ? පාද තුනක් සමාන කරන්න ඕනේ ආයෙත් පාද ටික ලියනවා. සාධනය කරද්දී බං අනිත් දේ තමයි දැන් මේ ත්‍රිකෝණය දැන් ABC ත්‍රිකෝණය ටික ඔක්කොම මේ පැත්තේ විතරක් ලියන්න දැන්. ABC ත්‍රිකෝණයේ අංග ටික මේ පැත්තෙන් ලියලා එකපාරට ඊතුරු අංග ADC ත්‍රිකෝණය මේ පැත්තෙන් ලියන්න යන්න ඒවා. මේ පැත්තේ ඔක්කොම ABC මේ පැත්තේ ඔක්කොම ADC තියෙන විදිහට ලියන්න. හරි. ඔන්න ලියනවා. AB පාදයට සමාන වුණේ AD පාදය. දත්තයක්. ඊළඟට AD සමාන AD ගුණේ මේව එක. දත්ත නෙවෙයි. ටික දත්තයක් නෙවෙයි. AB සමාන AD උනේ ඇයි? ABD සමද්විපාද ත්‍රිකෝණයක් නිසා. මේක 5යි කියලා අපිට දීලා නැහැ. මේක 5ක් උනේ ඇයි? මේක සමද්විපාද ත්‍රිකෝණයක් නිසා. ඊළඟට BC සමානයි CD. හේතුව ඒක දත්තය. ඊළඟට මොකද්ද? AC මොකද්ද? පොදු පාදය. පොදු පාදය. එම නිසා ABC ත්‍රිකෝණය අංග සමයි ADC ත්‍රිකෝණය හේතුව පා යටින් ඉරක් ගන්න. පැහැදිලි කියලා හිතනවා. එතකොට මේක තමයි පා අවස්ථාව. ඊළඟ වැඩේ තමයි ත්‍රිකෝණයක කෝණ දෙකකුයි පාදකුයි සමාන වෙනවා. හරිද? ත්‍රිකෝණයක කෝණ දෙකකුයි පාදකුයි සමාන වුණාම ත්‍රිකෝණ දෙකක් අංග සම වෙනවා. මොකද්ද? කෝපාකෝ කියලා කියනවද? නැහැ. එහෙම කියන්නේ නැහැ. ඒක නිකන් කැතින්දා කෝපා කියලා කියනවා. අකුරු ලියෙන්නේ නැහැ බා. පා කියලා කියනවා. හරිනේ.
හරි. අංග සම කරමු. කලින් විදිහටම ගන්නවා. කලින් විදිහටම ගන්නවා මේ විදිහේ රූපයක්. හරිද? මෙහෙම ගන්නවා. හරිද? දැන් මොකද කියන්නේ? මට මේක සමද්විපාදයි කියලා කියනවා කෝණේ දෙන්නේ නැහැ. හරිද? සමද්විපාදයි කියලා කියනවා මෙතන ඍජු කෝණයක් කියලා දෙනවා. ඔච්චරයි දෙන්නේ. හරිද? කෝණයක් දෙන්නේ නැහැ. සමද්විපාද ත්‍රිකෝණයක් කියලා පෙන්නනවා මේ විදිහට පෙන්නලා ඊළඟට A B C D කියලා ගන්නවා. හරිනේ? හරි. සාධනය කළ යුක්ත මොකද්ද? ABC ත්‍රිකෝණය දැන් අංග සමයි කියලා කියන්නේ උඹලා දන්නවද ලකුණ? අංග සමයි කියලා පෙන්නන්නේ මේ විදිහට ලියවනම් හරි. සමානයි අංග සමයි ACD ත්‍රිකෝණය බව. ත්‍රිකෝණය බව සාධනය කළ යුක්ත ලියුවා. ඊළඟට මොකක්ද වෙන්නේ? සාධනයට යන්න. පොඩි විශේෂයෙන් ප්‍රමේයවල ප්‍රත්‍යක්ෂවල ලියන්න දෙයක් නැහැ. දැන් මේක අංශක 90. සරල රේඛාවක් මත පිහිටි කෝණ අංශක 180යි කියලා බලලා දාන්න. හරිද? එතකොට මේක අංශක 90ක් වුණොත් මේක අංශක 90ක් වෙන්න ඕනේ කියලා දන්නවනේ. එතකොට දැන් මේක ගාණිතය අපිට දීලා නැහැනේ. අපි ඒක දන්නවා ගාණිතය අපිට දීලා නැහැ. ඒ හින්දා අපි චූටියට මේක හදලා පෙන්නනවා නම් හරි. මොකක්ද වෙන්නේ? අපිට ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඒ කියන්නේ ඔය සාධනය ඇතුලේ යන පීවර ටික ලියන එක තමයි මේ වෙන්නේ. හරිද? මොකක්ද වෙන්නේ? ACB කෝණය ධන ACD කෝණය සමානයි අංශක 180යි කියලා කියන්න පුළුවන්. හරිද? අංශක 180යි කියන කියන්න පුළුවන්. ඊළඟට ACB කෝණය අංශක 90යි කියලා ACD කෝණය සමානයි 180යි කියලා. එතකොට මොකක්ද වෙන්නේ? මේ 90 මේ පැත්තට ගිහිල්ලා 180 ඍණ 90 වෙලා ACD කෝණය සමානයි අංශක 90යි වෙනවා. හරිද? ACD කෝණය සමානයි අංශක 90. දැන් මෙතනට අපිට හේතුවක් දාන්න පුළුවන් නේද? මොකද්ද? සරල රේඛාවක් ඉඩ නැති හින්දා පොඩ්ඩක් සරල රේඛාවක් මත පිහිටි කෝණ නිසා සරල රේඛාවක් මත පිහිටි කෝණ නිසා කියලා ඔකට හේතුව දාන්න පුළුවන්. දැන් ඔබලා කොලේකනේ බලන්නේ. කොලේක ලියද්දි මේ චුට්ට ලිව්වට පස්සේ මේක ලියන්න ඉඩ තියෙනවා. එහෙනම් මේක තනි වරහණකින් ලියන්න. බැරි වුණොත් පල්ලයට ගනින්. හරිද? එතකොට මට මේක ලියලා හේතුවක් දාන්න පුළුවන් මේ විදිහට. ඊට පස්සේ මේම ගාන හදන්න කියලා මට ACD කෝණය සමානයි අංශක 90යි කියලා ලියන්න. ඒ හින්දා මට ලියන්න පුළුවන් මේක 90යි හින්දා මොකක්ද උනේ? ACB කෝණය සමානයි ACD කෝණය කියලා. මෙතනින් එම නිසා කියලා ඕක දාන්න. උඹලා මේක එම නිසා කියලා දැම්මේ නැත්තම් එම නිසා කියලා දාන්න නැත්තම් මෙතන වරහණක් ඇතුලේ දාලා ලියන්න පුළුවන්. දැන් මෙතනදී උඹ මේ කෑල්ල සාධනය කරලා පෙන්නුවා නේද? දැන් මේක මෙතන සාධනය කරලා පෙන්නුවා නේද? මෙතන ලියන්න පුළුවන් ඕන ඉහත සාධිතයි කියලා. හරිද? ඇයි අපි මේක ගත්ත මොකද්ද මෙතනට හේතුව? ඉහත මේක සාධනය කරලා තියෙන්නේ. නැත්තම් එහෙම සාධනීය සාධිතයි කියලා ලියන්න කැමති නැත්තම් මෙතනින් එම නිසා කියලා දාන්න පුළුවන්. හරිද? මෙතනින් එම නිසා කියලා දාන්න පුළුවන්. හරිනේ? ඊළඟට මොකද්ද වෙන්නේ? ඊළඟට ඔන්න එක කෝණයක් හරි. ඊළඟට මොකක්ද වෙන්නේ? ABC කෝණය සමාන වෙනවා ADC කෝණයට. ඇයි මේ සම්පූර්ණ ත්‍රිකෝණය සමද්විපාද ත්‍රිකෝණයක්. එහෙනම් මේ පාද දෙක මේ සමාන වෙච්ච පාද දෙක යට වෙන්න මේ තියෙන කෝණ දෙක සමාන වෙනවා. එතකොට මේකට ලියන්න පුළුවන් අපිට ABD ත්‍රිකෝණය සමද්විපාද නිසා කියලා ලියන්න පුළුවන්. ABD ත්‍රිකෝණය සමද්විපාද නිසා කියලා ලියන්න පුළුවන්. ඊළඟට මොකක්ද වෙන්නේ? පාද යන්නේ. කැමති කෙනෙක්ට මේ පාද දෙක ගැන ලියන්න පුළුවන්. AB සමානයි AD කියලා හේතුව දාන්න පුළුවන්. දත්තයක් කියලා නැත්නම් සමද්විපාද ත්‍රිකෝණයක් නිසා කියලා ඒකටත් දාන්න පුළුවන්. එතකොට කෝණ දෙකක් හරි පාදයකට මේ පාද දෙක සමාන කරන්නත් පුළුවන්. මම කරනවා මේක පොදු පාදයේ විදිහට ගන්න. ඒත් සමානයි. පාද දෙකක් තියෙන අපිට කැමති එකක් ගන්න පුළුවන්. මම ගන්න පොදු පාද. උඹලට ඕන මේ පාද දෙක සමාන කරලා.
මම ගන්නම් AC මොකද්ද ගන්නේ? පොදු පාදේ කියලා. හරිද? ඊට ටික කරන්න මේක මකන්නම්. දැන් ඔන්න කෝණ දෙකකුයි පාදෙකුයි සමාන කරගත්තා. ඊළඟට මොකද්ද කරන්නේ? දැන් මේකේ පල්ලෙහෙන් එන්න ඕනේ බිත්තිය යන්න බෑනේ බං ආයෙ මට තීන්ත ගන්න වෙනවනේ. ඒ හින්දා මෙතනින් ලියනවා. හරිද? ඒකයි වෙන්නේ නැත්තම් මේ ආයෙ උඩින් ලියන්නේ. මේක උනාට පස්සේ මට කියන්න පුළුවන් ABC ත්‍රිකෝණය අංග සමයි. දැන් මෙතන එම නිසා කියලා දානවා. මේක මේ වගේ මෙහෙම ආවා. එහෙනම් එම නිසා ABC ත්‍රිකෝණය අංග සමයි ADC ත්‍රිකෝණය. මොකද්ද හේතුව? අකුර ලියවෙන්නේ නැහැ. කෝ පා යටතේ ගාලා පත ඉරි දෙකක් ගන්නවා. තේරුණාද? එහෙනම් කෝකෝප අවස්ථාව මේක තමයි. ඊළඟ කතන්දරේ තමයි බං තව එකක් තියෙනවා. මේක පාකෝප අවස්ථාවේම තියෙන තව කැලලක් තමයි කර්ණපා කියන කියන. මේක එන්නේ බං කර්ණය තියෙන්නේ මොකේද? කලින් වීඩියෝ එකේ කතා කරා කර්ණය තියෙන්නේ ඍජුකෝණී ත්‍රිකෝණයක. හරි ඍජුකෝණී ත්‍රිකෝණයක. එතකොට මේකෙදි කියන්නේ කර්ණයයි හරිද? කර්ණයයි තව පාදකුයි සමාන වුණා නම් හරි. දැන් මොකද්ද ඔකේ තියෙන සැඟවිච්ච රහස? දැන් ඍජුකෝණී ත්‍රිකෝණයක නම් ඕක වෙන්නේ ඔබ අනිවාර්යයෙන්ම දන්නවා ඍජුකෝණී ත්‍රිකෝණයක අංශ කර්ණයේ කෝණයක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඍජුකෝණයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ මේක මේක අංශ කර්ණයයි කියලා ඔබලා දන්නවනේ බා. මේක අංශ කර්ණයයි කියලා දන්නවනම් ඉතින් දැන් ඒ කියන්නේ කෝණයක් දන්නවනේ. එතකොට දැන් මේ කර්ණය කියන්නේ මේක ස්ථිරවම කර්ණය කියන්නේ මේ දිග වැඩි පාදය. හරි කර්ණයකුත් දන්නවා තව පාදයකුයි. ඉතින් මේ තියෙන්නේ මොකද්ද මේ කෝණෙකුයි පාද දෙකකුයි දන්නා. මේ තියෙන්නේ කෝකෝප අවස්ථාව නේද? හැබැයි අර කෝකෝප අවස්ථාවේ නැතුව අර ඒකම ඍජුකෝණී ත්‍රිකෝණයක තියෙනවා නම් අපි ඒක විස්තර කරන්නේ කර්ණපා විදියට. අරකම කර්ණපා අවස්ථාවෙන් ගන්න පුළුවන්. මොකද්ද මේ එකම පට්ටම ගහන්න පුළුවන්. හරිද? එකම පට්ටම ගහන්න පුළුවන්. මට කියනවා මේක අංශ කණුවයි කියලා. හරිද? ඊළඟට මේක මොකද්ද කියන්නේ? සමද්විපාද ත්‍රිකෝණයක් කියලා දෙනවා. ABC කියලා. හරිද? කර්ණෙකුයි පාදෙකුයි සමාන කරගන්න විතරයි ඕනේ. හරිද? මේක අංශක මේක 90යි කියලා දෙන්නේ නැතුව අපි හිතමු මේක කෙලින් දුන්නා කියලා. හරිද? සමද්විපාද ත්‍රිකෝණයක් කියලා කියනවා. හරිනේ? සාධනය කළ යුත්තේ. සාධනය කළ යුත්තේ ABC ත්‍රිකෝණයේ අංග සමයි ADC ත්‍රිකෝණය බව. හරිද? ඔන්න එනවා සාධනය. හරිද? සාධනය. කර්ණෙකුයි පාදෙකුයි. මොකද්ද වෙන්නේ? AB සමානයි AD හේතුව ABD ත්‍රිකෝණය සමද්විපාද නිසා. හරිද? තව පාදයක්. මම මේක ගැන හොයන්න යන්නේ. ඔන්න පොදු පාදයක් තියෙනවා. පේන දේ හොයන්න. පේන දේ පේනවනම් ලියන්න. නැති වුණොත් හොයන්න බලපන්. පේනවනේ බන් දැන් මේ පාදයේ සමද්විපාද කියලා මේක පේනවනේ. ආයේ මේව හොයන්න යන්න එපා. පාද දෙකක් නෙවෙයි. මොකක් හරි පාද දෙකක්. AC පොදු පාදය. දැන් මොකද්ද වෙන්නේ? අර කලින් මේක අංශ කණුවයි කියලා හොයාගත්ත විස්තරය තියෙනව නේද? අන්නේ කැලල මෙතනට ලියලා මෙතන ලියන්න පුළුවන්. ACB කෝණය සමානයි ACD කෝණය කියලා. අර කලින් අර අම්බඩ මතකද මේක බං අපි අංශ කණුව හොයාගත්තා. ආන් ඒක මෙතන හැදුවනම් අදලා එම නිසා කියලා මේක ලිව්වනම් මෙතන හරි. හරිද? ඕන් ඊට පස්සේ එම නිසා කියලා ලියන්න පුළුවන් A BC ත්‍රිකෝණය අංග සමයි A මෙතන ලිව්වේ ADC නේ. මෙතන ADC ලියලා මේක ACD ලියන්න එපා. ADC ත්‍රිකෝණය හේතුව කර්ණ පා. ගාලා උත්තරේට ඉරි දෙකක් ගන්න.
අංග සම කොටස පැහැදිලි කියලා හිතනවා. එතකොට මේක නම් ඉස්සලම් බලන වීඩියෝ එක තව වීඩියෝ 3ක් දාලා තියෙනවා. ඒ 3ක් බලන්න. හරිද? ඒ තුනේ තියෙන දේවල් තියෙනවා නම් ගන්න පුළුවන්. එතකොට අංග සම කොටස සම්පූර්ණයි කියලා හිතනවා. එතකොට දැන් මේ ත්‍රිකෝණ මේ තව දැන් මේ කිව්වලා ආයෙ තියෙනවා සමකෝණී ත්‍රිකෝණ ඉගෙන ගන්න තියෙනවා. ඊට පස්සේ ආයෙ තියෙන්නේ මේ මොනවද මේ ත්‍රිකෝණමිතිය. ඔය දෙක කරාට පස්සේ අපි ත්‍රිකෝණ වලින් තියෙන ගණන් පහක් විතර හදමු. එතකොට මේවා මේ අංග සම කෑලි පයිතගරස් වෙන ඒවා. එතකොට සමකෝණී ත්‍රිකෝණ දැන් ඉස්සරහට කරනවා. ආයෙ ත්‍රිකෝණමිතිය කරනවා. ඕවා එක්කම දාලා එකට හැදිච්ච ඒ ඔක්කොම දාලා හදන්න පුළුවන් වෙන ගණන් පහක් විතර හදමු. එතකොට මේක මතක් වෙන. එතකොට මේකෙත් හරියටම භාවිතා කරන විදිහ ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. හරි. එහෙනම් මේක තමයි කතාව. ඔය විදිහට මේ ෂෝට් නෝට් ගන්න ඕනේ නෑ. හරිද? නිකන් මේ සමරියක් දුන්නේ. හරි. එතකොට මේක තමයි කතන්දරය. හරි. එහෙනම් ජය වේවා.